අයිබෝවන් අපේ මේ අලුත්ම විමර්ශනයේට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම අපි අද කතා කරන්න යන්නේ හිතාගන්නවත් බැරි තරම් දැවැන්ත මාතෘකාවක් ගැන. මේ අති විශාල අනන්ත වූ විශ්වයක බලද්දී අපි ජීවත් වෙන්නේ මේ මහා පෘථිවිය කියන්නේ නිකම් පොඩි දූවිලි අංශුවක් විතරයි. ඉතින් අපේ මේ සීමිත පුරුදු ලෝකයේ එහාට ගියාම තියෙන දේවල් කොයිතරම්නම් මරුම පුදුමද කියන එක තමයි අපි අද මේ මූලාශ්‍රය ඔස්සේ හොයා බලන්න යන්නේ. හයි අපි එකපාරටම මාතෘකාවට බහිමු. දැන් ප්‍රධාන ප්‍රශ්නේ මේකයි. අපේ මේ දුවිලි අංශුවක් වගේ තියෙන ග්‍රහලෝකයෙන් එපිට තියෙන අඳුරු හිස් අවකාශයේ ඇතුලේ මොන වගේ භයානක ඒ වගේම සුන්දර අභිරහස් හැංගිලා ඇද්ද? සාමාන්‍ය මිනිස්සු මනසට ග්‍රහණය කරගන්නත් බැරි තරම් බියකරු ඒ වගේම විශ්මිත සිදුවීම් මේ මොහොතේ විශ්වයේ කොහේ හරි සිද්ධ වෙනවා. මේ නොදන්නාකම සහ පරම නිහඬතාවය තමයි අභ්‍යවකාශයේ තියෙන ලොකුම අභිරහස විදියට සැලකෙන්නේ. පළමු කොටස ජීවියට අභියෝග කරන අභ්‍යවකාශය. එහෙමත් නැත්නම් නිහඬ මාරාන්තික රික්තකය. පෘථිවියේ නම් අපි කොහේ හිටියත් මොකක්මරි පොඩි ශබ්දයක් කරිය හැනව නේද? හැබැයි අභ්‍යවකාශය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් තැනක්. ඒක කොයිතරම් බියකර විදියට නිහඬද කියනවනම් අභ්‍යවකාශයේදී මහාතරු දෙකක් එකිනෙක හැප්පිලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියත් කිසිම ශබ්දයක් පිට වෙන්නේ නැහැ. ශබ්දය ගමන් කරන්න වාතය වගේ මාධ්‍යයක් ඕනේ. මේ රික්තකයේ ඇතුලේ අංශු ගැටෙන්නේ නැති නිසා ශබ්ද තරංගවලට ගමන් කරන්න විදිහක් නැහැ. මේ නිශ්ශබ්දතාවය කොයිතරම් දරුණද කිව්වොත් එතනදී කෙනෙකුට තමන්ගේම හෘද ස්පන්දනය පවා හෙන්න ගන්න බිහිරි කරන තරම් මහා සද්දකින්. මේක නම් ඇත්තරම් හිතාගන්න තමාරු කාරණයක්. අභ්‍යවකාශයට යන ගගනගාමීන් ආපසු ආවම ඒ අයගේ අභ්‍යවකාශ ඇඳුම්වල අමුතුම සුවඳක් රැඳිලා තියෙනවලු. මූලාශ්‍රවලට අනුයි ඒ සුවඳ හරියටම පිලිසුණු මස් එම නැත්නම් තදින් රතුණු ලෝහ වලින් එන සුවඳක් වගේ. අභ්‍යවකාශයට යන කිසිවක් නැති හිස්තැනක් කියලා අපි හිතුවත් ඒ පරිසරයේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා නිසා මේ වගේ පුදුම සහගත දේවල් නිර්මාණය වෙනවා. මේ අමුතු සුවඳ අපිට මතක් කරලා දෙන එකම දේ තමයි අභ්‍යවකාශය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම අපිට නුහුරු ලෝකයක් කියන එක. ඉතින් මෙතන තියෙන වැදගත්ම කරුණ තමයි ගගනගාමියක් අඳින මේ ඇඳුම නිකම් ඇඳුමක් නෙමෙයි කියන එක. ඇත්තට මේක මිනිස්සෙකුට ජීවත් වෙන්න පුළුවන් ඊටාම කුඩා අභ්‍යවකාශ යානයක් විදියටයි ක්‍රියා කරන්නේ. මේකෙන් අභ්‍යවකාශයේ තියෙන සෙල්සියස් අංශක රුණ 150ක කැටි ගැහෙන සීතලෙනුත් ඒ වගේම අංශක 120ක දවාලන රස්නෙනුත් ආරක්ෂාව සපයනවා. මේ සංකීර්ණ ජීවාධාරක පද්ධතිය නැතිව කවුරු හරි අභ්‍යවකාශයට නිරාවරණය වුණොත් මොකද වෙන්නේ? හුස්ම ගන්න බැරි වීම නිසා තප්පර 15ක් වගේ ඊටාම කෙටි කාලයක් ඇතුළත අනිවාර්යෙන්ම මරණයට පත්වෙනවා. හිතලා බලන්න මේ එකම එක අභ්‍යවකාශ ඇඳුමක් නිපදවන්න ඇමරිකානු ඩොලර් මිලියන 12ක් පමණ වැය වෙනවා. ඕ අතිශය දැබන්ත මුදලක්. අර වගේ කිසිම ජීවයක් නැති සියලු දේ විනාශ කරන හිස් රික්තකයක් ඇතුලේ මනුෂ්‍ය ජීවිතයක් සුරක්ෂිතව තියාගන්න එක කොයිතරම්නම් මිලදික ඒ වගේම අසීරු තාක්ෂණික කාර්යයක්ද කියලා මේකෙන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. දැන් ඊළඟට තියෙන වඩාත්ම සිත්ගන්නාසුළු කාරණේ තමයි මේ සංසන්දනය. පෘථිවියේදී අපි ලෝහ කැලි දෙක එකතු කරනවා නම් ඒක වෙල්ඩින් කරන්න ලොකු රස්නයක් දීලා ලෝහය උණු කරන්න වෙනවා. නමුත් අභ්‍යවකාශයේදී එකම වර්ගයේ ලෝහ කේබලි දෙකක් එකිනෙක ස්පර්ශ කළ සැනින්ම ඒවා තදින් නැලී යනවා. කිසිම තාපයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම ද්‍රව්‍ය පෘථිවියේදී සහ අභ්‍යවකාශයේදී හැසිරෙන විදියේ තියෙන මේ වෙනසේ ඇත්තටම පුදුම සහගතයි නේද? මේ අපූර්ව විද්‍යාත්මක ක්‍රියාවලියට කියන්නේ සීතල බෙල්ඩින් කිරීම එමත් නැත්නම් කෝල්ඩ් වෙල්ඩින් කියලායි. වාතය නැතු මේ රික්තකයේ ඇතුලේ ලෝහවල පරමාණු වලට තේරුම් ගන්න බෑ Taman අයිති වෙන්නේ වෙනස් කැලි දෙකකට කියලා. ඒ නිසා ස්පර්ශ වුණු ගමන් මේ වයකම ලෝහ කුට්ටියක් බවට පත් වෙනවා. වාතය කියන සාධකය නැති වුණාම අපේ ලෝකයේ තියෙන භෞතික විද්‍යාවේ මූලධර්ම පවා කොහොමද වෙනස් වෙන්නේ කියන එකට මේක ඊටාම කදිම නිදර්ශනයක්. දෙවන කොටස සෞර ග්‍රහ මණ්ඩලයේ විස්මයන්. දැවැන්ත පරිමාණ සහ අමුතුම කාලගුණය. අපේ සූර්යාගේ දැවැන්ත බව මේ තොරතුරු වලින් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මුළු සෞර ග්‍රහ මණ්ඩලයේම වරින් 99.8%ක්ම අයිති වෙන්නේ අපේ සූර්යාට. අපි දන්න ඔය සීල්ම ග්‍රහලෝක, චන්ද්‍රයින්, ග්‍රහක සේරම එකතු කළත් ඒකින් හැදෙන්නේ ඉතිරි 0.2% විතරයි. මේක තවත් සරලව කියනවා නම් සූර්යා කියන්නේ පාපන්දු ගෙඩියක් කියලා හිතුවොත් අපේ මුළු පෘථිවියම නිකම් වැලි කැටයක් විතරයි. සූර්යා ඇතුළට පෘථිවි මිලියන 1.3ක් දාන්න පුළුවන් තරම් මේක විශාලයි. පෘථිවියේ අපි දකින දැවැන්තම කන්ද තමයි කිලෝමීටර් 8.8ක් උස එවරස් කන්ද. හැබැයි අඟහරු ග්‍රහයා මත තියෙන ඔලිම්පස් මොන්ස් ගිනිකන්ද එක්ක බැලුවාම ඒක අතිශයම කුඩායි.
ඔලිම්පස් මොන්ස්කන්ධ කිලෝමීටර් 21කට වඩා උසයි. ඒ වගේම ඒ ගිනිකන්ද ප්‍රමාණයෙන් අපේ මුළු ශ්‍රී ලංකාවටත් වඩා විශාල භූමි ප්‍රදේශයක් වසාගෙන පවතිනවා. අභ්‍යවකාශීය භූගෝලීය පරිමාණයන් කොතරම් දැවැන්තද කියන්න වෙන නිදසුන් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ පෘථිවියේ වටිනාම දේවල් වලින් එකක් තමයි දියමන්ති කියන්නේ. නමුත් යුරේනස් සහ නෙප්චූන් වගේ අයිස් යෝධ ග්‍රහලෝකවලට මේ දියමන්ති කියන්නේ හරියට නිකම් වැස්සක් විතරයි. මේ ග්‍රහලෝකවල වායුගෝලයේ තියෙන අතිශය අධික පීඩනය නිසා මීතේන් වායුවේ තියෙන කාබන් පරමාණුව දැඩි ලෙස තෙරපිලා ඝන දියමන්ති බවට පත් වෙලා පහළට වැටෙනවා. විද්‍යාඥයන් පවසන විදිහට මේ ග්‍රහලෝක ඇතුලේ අතිවිශාල දියමන්ති සාගර පව තියෙන්න පුරුවන්. ඒක ඇත්තටම හිතාගන්න තමාරු කාලගුණයක්. තවත් පුදුම හිතන කතාවක් කියන්නම්. 1969 දී නීල් ආම්ස්ට්‍රෝං සඳ මත තිබුවේ සුප්‍රසිද්ධ පාස ලකුණු මේ වෙනකොටත් හරියටම ඊයේ පෙරේද තිබ්බ වගේම පවතිනවා. මොකද සඳ මත වායුගෝලයක් නැති නිසා ඒ පාස ලකුණු මකලා දාන සුළඟක් හෝ වැස්සක් කොහොමටවත් ඇති වෙන්නේ නැහැ. බාහිරින් එන උල්කාපාතයක් ඒ හරියටම වැකුනේ නැත්තම් තවත් වසර මිලියන එසිරක් ගියත් ඒ සලකුණු කිසිම වෙනසක් නැතිව ඒ විදිහටම පවතිනවා ඇති. මේ නිහඬ ලෝකයේ තුල හරියට කාලෙන් නතර වෙලා වගේ නේද? තුන්වන කොටස භයානක ගැඹුරු අභ්‍යවකාශ වස්තුන් භෞතික විද්‍යාව අභියෝගයට ලක්වන තැන්. දැවැන්තතරු මිය ගිහින් ඊතා දැඩි ලෙස තිරපීමකට ලක්ුණාම නිර්මාණය වෙන මේ නියුට්‍රෝන තරු කියන්නේ හිතාගන්න බැරි තරම් ඝනත්වයක් තියෙන වස්තුන් විශේෂයක්. මේකෙන් එක අඟලක් තරම් පොඩි කැල්ලක් ගත්තොත් ඒකේ බර හරියටම පෘථිවියේ තියෙන මුළු එවරස්ට් කන්දේම බරට සමානයි. මේකෙන් අපිට හිතාගන්න පුරුවන් මේවා කොයිතරම් තදින් සම්පීඩනය වෙලාද තියෙන්නේ කියලා. සාමාන්‍ය ලෝකයේ කිසිම දෙයකට මේ වගේ ඝනත්වයක් තියෙන්න කොහෙත්ම බෑ. මේ නියුට්‍රෝන තරුවල බර විතරක් නෙවෙයි ඒවා කැරකෙන වේගයත් ඊටාම අසාමාන්‍යයි. මේ අධි ඝන තත්ත්වයෙන් යුතු තරු අභ්‍යවකාශය තුල Taman වටා කැරකෙනවා. ඒකත් තත්පරයකට වාර 700ක් වගේ අතිශය ප්‍රචණ්ඩකාරී වේගයකින්. මේ වගේ වේගයක් මේ තරම් බර වස්තුවකට තියෙනවා කියන්නේ විශ්වයේ ක්‍රියාත්මක වෙන මහා බලවේග කොච්චර ප්‍රබලද කියන එක ගැන අපිට දෙන ලොකු ඉඟියක්. කළු කුහරයක් කියන්නේ ආලෝකයටවත් පැනලා යන්න බැරි තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් තියෙන තැනක්. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කරුණ වෙන්නේ යම්කිසි දෙයක් මේ කළු කුහරයකට ඇදී ගියොත් සිද්ධ වෙන දේ. පාද දෙසට බලපාන ගුරුත්වාකර්ෂණය හිසට වඩා ගොඩක් වැඩි නිසා මුළු ශරීරයම නිකම් නූඩල්ස් එකක් වගේ දිගට ඇදී යනවා. විද්‍යාවේදී මේ බියකරු සංසිද්ධිය හඳුන්වන්නේ ස්පැගටි වීම එහෙමත් නැත්නම් ස්පැගටිෆිකේෂන් කියලායි. හතරවෙනි කොටස අදෘශ්‍යමාන විශ්වයේ අභිරහස් අතීතයේ දෙස බැලීම. ඇත්තටම මේ කතාව අපිට ලොකු කම්පනයක් ගෙන දෙලෝ අපිට පෙනෙන තරු මන්දාකිණී ග්‍රහලෝකමේ සියල්ලම එකතු කළත් මුළු විශ්වයේ සංයුතියෙන් ඒක නියෝජනය කරන්නේ 5% විතරයි. විශ්වයේ ඉතිරි 95%ක්ම අයිති වෙන්නේ අපිට පෙනෙන්නේ නැති අඳුරු පදාර්ථයට සහ අඳුරු ශක්තියටයි. මේ අපිරහස් බලවේග දෙක තමයි ඇත්තටම මුළු විශ්වෙම එකට රඳවාගෙන තබාගන්නේ. අපි දකින්න ලෝකය කියන්නේ මේ මහා චිත්‍රයේ ඊ타ත්ම කුඩා කොටසක් විතරයි. ඒ වගේම මේකෙන් ඊටාම අපූර්වවට පැහැදිලි වෙනවා විශ්වය කියන්නේ නිකම්ම තියල නිසල තැනක් නෙමෙයි කියලා. ඒ අතිශය සක්‍රියයි. ඒ වගේම සෑම තත්පරයකදීම පුදුමාකාර වේගයකින් ප්‍රසාරණය වෙමින් පවතිනවා. මේ මොහොතේත් මන්දාකිණී එකිනෙකාගෙන් ඈත් වෙමින් තමයි තියන්නේ. ඒ නිසා අපි ආදරය ආරසේ දකින්න තරුවක් ඇත්තදම මේ මොහොතේ වෙද්දී ඒ තැනම නැති වෙන්නත් ලොකු ඊටකඩක් තියෙනවා. ආලෝකයට වුණත් මේ දැවැන්ත දුරවල් ගමන් කරන්න කාලයක් ගත වෙනවා. සූර්යාගේ ඉඳලා ආලෝකය පිටත් වෙලා ඒ හිස් රික්තකයේ හරහා ඇවිත් පෘථිවියට ළඟා වෙන්න සම්පූර්ණ විනාඩි 8ක් ගත වෙනවා. මේකේ තේරුම තමයි අපි අහස දිහා බලන සෑම මොහොතකම අපි ඇත්තටම දකින්නේ විශ්වයේ අතීතයයි. ආලෝකයේ ගමන් කරන කාලය නිසා මේ ප්‍රමාදය අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. මේක ඊටාම ගැඹුරු වගේම තරමක් බියකරු සිතුවිල්ලක්. ආලෝකයේ ප්‍රමාදය නිසා යම්කිසි හේයකින් මේ තත්පරයේදී සූර්යයා සම්පූර්ණයෙන්ම නිවි ගියොත් ඒක අපේ ලෝකයට දැනගන්න කිසිම විදිහක් නැහැ. මුළු පෘථිවියම තවත් සම්පූර්ණ විනාඩි 8ක් යනකල් කිසිම දෙයක් නොදැන සුපුරුදු විදිහටම ආලෝකයේ භුක්ති විඳින්නේවා ඇති. විශ්වය ගැන අපිට තියෙන අවබෝධය හැමතිස්සෙම මෙන්න මේ විදිහට ප්‍රමාද වෙලා තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අපි මේ විමර්ශනය පුරාවටම කතා කළේ අපේ සීමාවෙන් එපිට තියෙන ඒ විශ්මිත ලෝකය ගැනයි. දියමන්ති වහන ග්‍රහලෝකවල ඉඳලා ආලෝකය පවා ගිලගන්න කළුකුවර සහ අපිට පේන්නේ නැති අර 95%ක අඳුරු විශ්වය දක්වාම කරුණු අපි කතා කරා. මේ තොරතුරු වලින් වඩාත්ම පුදුමයට පත් කරන්නේ කුමන කාරණේද කියන එක අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතු දෙයක්. මේ වගේම කුතුහලයේ පිරුණු තවත් විමර්ශනයකින් අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් සුබ දවසක්.